ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් වල රජ කරමින් තිබුණු ශම්මි සිල්වා ඇතුළු කල්ලියට ඉවත් වන ලෙස මීට වසර කිහිපයකට පෙර සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකින් බල කරමින් තිබුණා. ඒට ප්‍රධානතම හේතුව ඔහුගේ සභාපතිත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත ආයතනයක් වීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් දිනෙන් දින ඉදිරියට යනවා වෙනුවට පිටුපසට යාමට පටන් ගැනීම හේතුවෙන් කෙසේ වෙතත් එම නිසාවෙන් පසුගිය රජයන් වලදී දේශපාලන මැදිහත් කිරීමක් සිදු කරමින් ශම්මි සිල්වාව නිලයෙන් ඉවත් කරමින් ඔහු වෙනුවට වෙනත් අයෙකුපත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලනීකරණය වී ඇති බවට පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාස කිහිපයකට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමටද කටයුතු කොට තිබුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව වත්මන් රජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු කල්ලිය ඊයේ දිනේදී ඉල්ලා අස්වීමට කටයුතු කොට තිබුණා. එහිදී ඔවුන්ගේ සියලුම නිලතලයන් වලින් ඔවුන් අස්වීමේ ලියුම ඊයේ දිනේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දී තිබුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඊයේ දිනේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුව නම් කොට තිබුණා. එහිදී සභාපති සහ කමිටු සමාජිකයනුත් ඊයේ දිනේදීම නම් කිරීමට කටයුතු කොට තිබුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුවේ සභාපති විදියට එරන් වික්‍රමරත්න මහතා පත් කොට තිබුණා. ඊට අමතරව එහි කමිටු සමාජිකයින් විදියට සිද්ධාර්ථ වෙත්තමුනි, ප්‍රකාශ් ශාෆ්ට්, ඩිනල් පිලිප්ස්, රොෂාන් මහානාම, තුසිත රදැල්ල, අවන්ති කොළඹගේ සහ උපුල් කුමාර පෙරුම යන සමාජිකයන් රැඳී සිටිනවා. ඊට අමතරව විශේෂත්වයට කාරණේ බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කලක් සුපිරි ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමට සමත් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ් ක්‍රීඩකයෙකු වන කුමාර සංගක්කාරත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුවේ සමාජිකයෙකු බවට පත් කොට තිබීම. ඔහු මේ වන විට ඉන්දියා ප්‍රීමියර් ලීගයේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියටද කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත් ඉන්දියා ප්‍රීමියර් ලීගය අවසන් වූවහම කුමාර සංගක්කාර ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුවත් සමගින් එක්වීමට නියමිත වී තිබෙනවා. ඉතින් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආදරය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළටම ගෙන යාමට ක්‍රීඩකයෙකු විදියට කටයුතු කරපු කුමාර සංගක්කාර නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුවේ සමාජිකයෝ බවට පත්වීම පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකින් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු සිනින් දැනගන්න subscribe කරලා දිගටම රැඳෙන්න අපිත් එක්ක. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.